අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම මම අජන්ත සංජීව. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින් ගියපු 18 වන්නම් කියන සෝං එක. වැඩි විස්තර නැතුව අපි යන් ලෙසන් එකට. ඒ සින්දු යන කෝඩ් ටික මම කියන්නම්. යන්නේ B C sharp E flat minor. අපි සින්දුවේ කෝඩ් ටික ඉගෙන ගන්න කලින් අතේ ඇඟිලි වලට කියන නම් ටික බලමු. මේක පළවෙනි ඇඟිල්ල, මේක දෙවෙනි ඇඟිල්ල, මේක තුන්වෙනි ඇඟිල්ල, මේක හතරවෙනි ඇඟිල්ල. right. අපි පළවෙනි කෝඩ් එක අල්ලමු. B major කෝඩ් එක. B major කෝඩ් එක. ඒක අපි අල්ලන්නේ මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේ පළවෙනි කම්බිය ඉස්සරලා අල්ල ගන්නවා. මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේ පළවෙනි කම්බිය අල්ල ගන්නවා. ඊට පස්සේ අපි මේ දෙවෙනි ඇඟිල්ලෙන් මේ හතරවෙනි ප්‍රෙට් එකේ හතරවෙනි කම්බිය අල්ල ගන්නවා. මේ දෙවෙනි ඇඟිල්ලෙන් මේ හතරවෙනි ප්‍රෙට් එකේ හතරවෙනි කම්බිය අල්ල ගන්නවා. ඊට පස්සේ අපි මේ තුන්වෙනි ඇඟිල්ලෙන් මේ හතරවෙනි ප්‍රෙට් එකේ තුන්වෙනි කම්බිය අල්ල ගන්නවා. හතරවෙනි ප්‍රෙට් එකේ තුන්වෙනි කම්බිය. ඊට පස්සේ මේ හතරවෙනි ඇඟිල්ලෙන් මේ පොඩි ඇඟිල්ලෙන් මේ හතරවෙනි ප්‍රෙට් එකේම දෙවෙනි කම්බිය අපි අල්ල ගන්නවා. එතකොට මේ B major කෝඩ් එක. right. අපි ඊළඟ කෝඩ් එකට යන් C sharp major කෝඩ් එක. ඒක අපි අල්ලන්නේ මෙතන B අල්ලපු විදිහටම මෙතනින් ෆ්‍රෙට් දෙකක් පල්ලෙහාට යනවා. ඒ කියන්නේ මෙතන B නම් මෙතන C මෙතන C sharp. ඒ කෝඩ් එකත් මම අල්ලන විදිහ කියන්නම්. මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ හතරවෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි කම්බිය අපි ඉස්සරෝම අල්ල ගන්නවා. ඊට පස්සේ අපි මේ දෙවෙනි ඇඟිල්ලෙන් හයවෙනි ෆ්‍රෙට් එකේ හතරවෙනි කම්බිය මෙහෙම අල්ල ගන්නවා. දෙවෙනි ඇඟිල්ලෙන් හයවෙනි ෆ්‍රෙට් එකේ හතරවෙනි කම්බිය. ඊට පස්සේ අපි මේ තුන්වෙනි ඇඟිල්ලෙන් හයවෙනි ෆ්‍රෙට් එකේම තුන්වෙනි කම්බිය අල්ල ගන්නවා. මේ තුන්වෙනි ඇඟිල්ලෙන් මේ හයවෙනි ෆ්‍රෙට් එකේ තුන්වෙනි කම්බිය. ඊට පස්සේ අපි මේ හතරවෙනි ඇඟිල්ලෙන් මේ හයවෙනි ෆ්‍රෙට් එකේම දෙවෙනි කම්බිය මෙහෙම තද කරලා අල්ල ගන්නවා. එතකොට මේ C sharp major කෝඩ් එක. C sharp major කෝඩ් එක. ඊට පස්සේ අපි මේකේ තුන්වෙනි කෝඩ් එක ගන්නවා E flat minor කෝඩ් එක. ඒක අපි අල්ලන්නේ මෙන්න මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි කම්බිය අපි මෙහෙම අල්ල ගන්නවා. මේ පළවෙනි ඇඟිල්ලේ දෙවෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි කම්බිය. ඊට පස්සේ අපි මේ දෙවෙනි ඇඟිල්ලෙන් තුන්වෙනි ෆ්‍රෙට් එකේ තුන්වෙනි කම්බිය මෙහෙම අල්ල ගන්නවා. මේ දෙවෙනි ඇඟිල්ලේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ තුන්වෙනි කම්බිය. ඊට පස්සේ අපි මේ තුන්වෙනි ඇඟිල්ලෙන් හතරවෙනි ෆ්‍රෙට් එකේ හතරවෙනි කම්බිය අල්ල ගන්නවා. තුන්වෙනි ඇඟිල්ලෙන් හතරවෙනි ෆ්‍රෙට් එකේ හතරවෙනි කම්බිය. ඊට පස්සේ අපි අන්තිමේටම මේ හතරවෙනි ඇඟිල්ලෙන් මේ හතරවෙනි ෆ්‍රෙට් එකේ දෙවෙනි කම්බිය අල්ල ගන්නවා. හතරවෙනි ඇඟිල්ලෙන් මේ හතරවෙනි ෆ්‍රෙට් එකේ දෙවෙනි කම්බිය. එතකොට මේ E flat minor. අන්න ඒ විදිහට තමයි කෝඩ් ටික මේක යන්නේ. කෝඩ් තුන සින්දුවට යන්නේ මෙහෙම. පළවෙනිටම B එකක්, ඊට පස්සේ C sharp, ඊට පස්සේ E flat minor දෙකක්. හරිද? B C sharp E flat minor දෙකක්. මේක දැන් අපි සින්දුවට දාලා බලමු කොහොමද කෝඩ් යන්නේ කියලා. මගේ හදවතේ ඔය හැටකාර කඩිසර සෑවගමනට පන ටික ගැහුණා වෙන්න සහයක මට නටමෝද උඩ රට පිදෙන්න එක අතකට බැඳිලා උඹ එන්න තුරු මම දත්තකට මැදගෙන හන්දියේ කැරකෙනවා හිත ඉන්නකොට ඔන්නරනවා රික්ලක් ගියා ඔපන්න හකමනිකේ අනේ කේන්තියේ වැඩි වුණා මට සාන්ද්‍රනේ නෝන්ඩි වුණුත් පාන්දර මම හතර ගාතේ. right. අන්න ඒ විදිහට තමයි සින්දුවේ කෝඩ්ස් ටික මාරු වෙලා සින්දුව යන්නේ. අපි දැන් යන් සින්දුවට යන ඉන්ස්ට්‍රුමන්ට් පැටර්න් එකක් ඉගෙන ගන්න. මේක පොඩ්ඩක් දිග ඉන්ස්ට්‍රුමන්ට් පැටර්න් එකක්. ඔයාලා මේක ටිකෙන් ටික පුරුදු වෙලා සින්දුවට දාලා බලන්න. right. ඒ ඉන්ස්ට්‍රුමන්ට් පැටර්න් එක මම කොටස් දෙකකට කියලා දෙන්නම්. ඒකේ පළවෙනි එක තමයි මේක. down 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 up down up down 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 up down up me down 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 up down up ඒකේ දෙවෙනි එක තමයි මෙන්න මේක down up up down up down up
down, up, up, down, up, down, up. right. අපි දැන් මේ දෙක එකට එකතු කරලා බලමු. එතකොට pattern එක මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. මේ pattern එක දැන් සින්දුර යන්නේ කොහොමද කියලා අපි බලමු. இந்த ரவகත කෙලෙතක නිලසන මම එඳ සිරිමට සාලෙවැට හිටගත ගුණවත් මන්දක වන්නමගේ තැනගත තනියට එන දෙන්න බේර පද මංගලෙන දෝ මන්ද හස කැවි මට කුමකට දෝ මේ අන්ධකාර පට වෙන මොනවට දෝ මයන්න අවේත පින කුමකෙතුලෝ පවන්දකාර පට කල දේව තුතිකෝ වන්නම් කෙරකෙන්නම් තනහිත මංගලේ අවසට එහෙනම් මම එන්නම් කෙලෙනුඹ එනවානේ නම අතවන්නම් කැරකෙන්නම් තනහිත මංගලේ අවසට එහෙනම් මම එන්නම් කෙලෙනුඹ එනවානේ right අන්න ඒ විදිහට තමයි instrument pattern එක දාලා සින්දු play කරගන්නේ. ඉතින් ඔයාලත් මේ සින්දු try කරලා බලන්න. මම අදට ගිහිල්ලා එන්න. මම තවත් මේ වගේ lesson ඉස්සරහට ඔයාලට අරන් එනවා. ඉතින් මම ආරාධනා කරනවා මාව follow එකෙන් තියාගන්න කියලා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ජය වේවා.